අයිබෝයි Academy of Binary YouTube channel එකට ගොඩක් ආදරෙන් ගොඩක් ගෞරවයෙන් පිළිගන්නවා මම උදයංග රූපසිංහ Academy of Binary ආයතනයේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මම bot trading වගේම manual trading සම්බන්ධ ඔයගොල්ලොත් එක්ක තොරතුරු බෙදා ගන්නවා සෑහෙන දේවල් ටිකක් කරනවා. ඒ වගේම තමයි ඉතින් ආරම්භයේදීම මතක් කරන්න ඕන අපි මේ වෙද්දි free signal community එකක් පටන් ගත්තානේ. ඉතින් free signal community එකේ proof ටිකක් මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒ පෙන්නන්න කලින් අද මාතෘකාව ගැන චුට්ටක් කතා කරලා ඉන්න. ඒ තමයි අපි free signal community එක කරගෙන යනකොට සහ අපි signal service එක පටන් ගත්තයින් පස්සේ අපි manual trading වල වගේම bot trading වලත් signal දෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක අපි signal එකක් දුන්නායින් පස්සේ ඒක run කරද්දී අර short term විශේෂයෙන්ම digit වල tick වල botලා run කරන්න කියලා signal එකක් දෙනකොට සමහරක් වෙලාවට ළමයි ඒක run කරන තැනදී පුංචි පුංචි අඩුපාඩු ගන්න ළමයි අතින් සිද්ධ වෙලා තිබුණා. කියන්නේ run කරන්න කියලා අපි දෙන්නේ යම් වෙලාවක්. ඒ වෙලාවට run කරන්න කියද්දී විනාඩි ගාණක් ප්‍රමාද වුණොත් එහෙම එතන පුංචි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙච්ච අවස්ථා දෙකක් විතර අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් අපි ඒකත් එක්ක අපි අපේ TikTok එකෙත් share කරගත්තා. අපි ඇත්තටම design කරලා තිබුණේ higher lower සහ touch no touch කියන method දෙකෙන් 155කට වඩා වැඩි return එකක් ගෙවන trading botලා දෙන්නෙක් තමයි අපි නිර්මාණය කරලා තිබුණේ අප්‍රේල් මාසෙ වෙද්දි ඕගොල්ලන්ට ලබා දෙන්න. ඉතින් අර ගැටලුකාරී තත්ත්වයත් එක්ක අපි තීරණය කරා මුලින්ම ඕගොල්ලන්ට සිග්නල් එකක් දෙන්න පුළුවන් සහ සිග්නල් වලින් 99%ක්ම ප්‍රොෆිට් කරවන්න පුළුවන් බොට් කෙනෙක් ඉස්සෙල්ලාම රිලීස් කරලා එයා හරහා සිග්නල් හරහා අපි ළමයිට ප්‍රොෆිට් එකක් අරන් දුන්නා නම් ගොඩක් හොඳයි කියන තැන Academy of Binary ආයතනයේ හිටියා. ඉතින් ඒකත් එක්ක අපි රිලීස් කරනවා අද දවසේදී ඕගොල්ලෝ වෙනුවෙන් මෙන්න මේ rise and fall 1 minute කියන duration එකට trade කරන RSI bot. මෙයා එතකොට කොයි අපි confirmation එකක් දුන්නායින් පස්සේ මේ වෙලාවේ run කරන්න කියලා signal එකක් දුන්නායින් පස්සේ run කරද්දී එයා market එකේ RSI එක මත එයා purchase ගන්න. එතකොට එක්කෙනෙක් එක විදිහකට අනිත් එක්කෙනාගේ තව විදිහකට purchase ගන්න සම්භාවිතාවය සෑහෙන්න අඩුයි. පැහැදිලිද? ඉතින් ඒක නිසා මේ හැමෝගෙම එකම වෙලාවේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන හැමෝගෙම එකම වෙලාවේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙන බොට් කෙනෙක්ව තමයි රිලීස් කරන්න ප්‍රධානම අවශ්‍යතාවය තිබුණේ. ඉතින් ඒක නිසා තමයි මෙන්න මේ මිනි ට්‍රේඩින් බොට්ව මම ඕගලන්ට රිලීස් කරන්නේ. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව යමු ඩිස්ප්ලේ එකට ගිහිල්ලා කතා කරලා බලමු මේක මොන වගේද කියලා. ඉතින් මේ තියෙන්නේ ඕගලන්ට බලා ගන්න පුළුවන් මම අද දවසේදී රිලීස් කරන්න ඩිසයින් කරලා තියෙන bot. ඉතින් මේ bot එක setup කරන්න වෙන කිසිම දෙයක් නැහැ. already 100 market එකේ purchase ගන්නේ. මෙයාගේ අපිට වෙනස් කරන්න තියෙන්නේ duration එක 1 minute වලට සහ අදාළ stake එක පමණයි අපිට මෙයාගේ වෙනස් කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ඔයගලන්ට පෙන්වන වෙලාවේදී මම stop කරලා තියෙන්නේ real account එකේ මෙන්න මේ වගේ ප්‍රමාණයකින් තමයි මම run කරේ. ලොකු capital එකක් තියෙන account එක නෙමෙයි. සාමාන්‍යයෙන් ඩොලර් 900ක් තිබුණ account එකේ තමයි මම මෙයාව run කරන්නේ. ඉතින් ඩොලර් 900ක් තිබ්බ account එකේ account balance එකෙන් 105ක stake එකක් ඩොලර් 45ක stake එකක් පාවිච්චි කරලා තමයි මේ run කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඩොලර් 900ක් තියෙන account එක daily target එක ඩොලර් 90යි. හැබැයි මම ඩොලර් 400ක් ඒ වගේ 5 ගුණයකට ආසන්න ප්‍රමාණයකට මම මෙතන මෙයාව රන් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙයා කොයිතරම් දුරට ප්‍රොෆිට් කරනවද සහ මෙයාගේ විනිං percentage එක මොන වගේද කියන එක පිළිබඳව පෙන්වන්න අවශ්‍යතාවය තියෙන නිසා. ඒ වගේම අද ඇවිල්ලා මාසේ අන්තිම දවස් කීපය. එතකොට අද 27 වෙනිදා. 27 වෙනිදා රන් කරපු එකේ තමයි මේ විදිහට ඕගලන්ට බලා ගන්න පුළුවන්. මාටින්ගෙල් ස්ටෙප් දෙකක් වගේ තමයි ගිහිලා තියෙන්නේ. ඒ වගේම අපි සිග්නල් එකක් දෙනකොට මෙයාට අනිවාර්යයෙන්ම සිග්නල් දෙන්නේ 100ට account balance එකෙන් 0.5ක එහෙම නැත්නම් account balance එකෙන් 101ක වගේ stake එකකින් යන්න කියලා. එතකොට total martingale ප්‍රමාණය ගියත් 103කට වඩා වැඩි ප්‍රමාණයකට මෙයා යන්නේ නැහැ. සහ විශේෂත්වය තමයි මම මෙයාව run කරේ මේ මොහොතේ. ඉතින් ඒක නිසා මම ඔයාලට පෙන්නන්නම් මෙයාගේ කොයි විදිය market situation එකද මම මෙයාව run කරේ කියන එක. ඔයගලන්ට මෙතනදී බලා ගන්න පුළුවන් මේ වෙලාවේ මාකට් එක කොච්චරනම් අස්ථාවර වෙළඳපළක්ද මේ වෙලාවේ පිහිටන්නේ කියලා. ඒ වගේම තමයි මෙයාව රන් කරන්න ඕන අප් ට්‍රෙන්ඩ් මාකට් එකක. එතකොට හැබැයි මම මෙයාව මේ වෙලාවේ ඔයගලන්ට පෙන්වන්න රන් කරලා තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් මාකට් එක නෙමෙයි.
මෙයාව රේන්ජින් මාකට් එක තමයි මම මෙයාව රන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක මෙන්න මේ වගේ රිටර්න් එකක් අපිට ලැබෙනවා කියන්නේ 75%කට වඩා වැඩි රිටර්න් එකක් ගෙවනවා කියන්නේ එහෙම නැත්නම් 75%කට වඩා විනින් පර්සන්ටේජ් එකක් මේ බොට්ගේ තියෙනවා කියන්නේ අපි හරියට මාකට් එක ඇනලයිස් කරලා අප් ට්‍රෙන්ඩ් මාකට් එකක් බලලා ඒ සිටුේෂන් එක තුල මෙයාව රන් කරොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට මෙයාගේ 90%කට ආසන්න ප්‍රමාණයක විනින් පර්සන්ටේජ් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි මේ බොට්ගේ විශේෂත්වය. ඉතින් මම අනිවාර්යයෙන්ම අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳන් දිනපතා ඕගොල්ලොන්ට මෙන්න මේ බොට්ට අදාළව සිග්නල් ෆ්‍රී සිග්නල් කමියුනිටි එකේ වගේම අපේ ප්‍රීමියම් සිග්නල් කමියුනිටි එකෙත් මම ෂෙයා කරගන්නවා අනිවාර්යයෙන්ම ඩේලි 100%ක් මම මේ බොට්ගෙන් හැමදාම ඕගොල්ලොන්ට earn කරන්න පුළුවන් තත්ත්වයට තමයි මේ බොට් එක ඩෙවලොප් කරලා තියෙන්නේ සහ මම සිග්නල් එකක් රිලීස් කරන්න දැනට වැඩ කරලා තියෙන්නේ. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම මේ බොට් රන් කරලා දවසකට account balance එකෙන් 100%ක් ඒ කියන්නේ ඔයාගේ account එකේ $100ක් තියෙනවා නම් දවසකට ඔයාලට $5ක් මේ බොට් එකෙන් විතරක් earn කරන්න පුළුවන් අපේ manual signal වලට අමතරව. ඒ වගේම තමයි ඔයාගේ account එකේ $1000ක් තියෙනවා නම් දවසකට $50ක් මේ බොට් එකෙන් විතරක් earn කරන්න පුළුවන්. ඉතින් ඒකට අදාළව signal තමයි අපි signal community එකේ share කරගන්නේ. එතකොට ඕගොල්ලෝ අපේ signal service එක purchase කරපු කට්ටිය වෙන්න පුළුවන්. අපේ free signal service එකේ විතරක් ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ bot trading purchase කරපු කට්ටිය වෙන්න පුළුවන්. bot trading විතරක් purchase කරලා තියෙන කට්ටිය වෙන්න පුළුවන්. ඔයාලා හැමෝටම ආරාධනා කරන්නේ මෙන්න මේ පිළිවෙලට එන්න. ඔයා botලා purchase කරපු කෙනෙක් නම් ඔයාට අද දවසේ අපි Google Drive එකට මෙන්න මේ bot ඇතුළත් කරනවා. එයාව download කරගන්න. ඒ වගේම තමයි අපි අපේ bot trading service එක අරන් නැති කෙනෙක් නම් 0738859944 කෝල් එකක් දාලා අපේ bot trading ටික බොට්ලා 18 දෙනාත් එක්ක මෙයත් එක්ක එකතු වුණාම බොට්ලා 19 දෙනෙක් ඉන්නවා. මේ බොට්ලා 19 දෙනා තියෙන මේ බොට් ට්‍රේඩින් පැකේජ් එක ඔයගලන්ට රුපියල් 10000කට වගේ බයි කරන්න පුළුවන්. බයි කරලා ඉවරලා තියාගන්න. ඊට පස්සේ අපේ ෆ්‍රී සිග්නල් කමියුනිටි එකට ජොයින් වෙන්න අනිවාර්යයෙන්ම ෆ්‍රී සිග්නල් කමියුනිටි එකේ අනිවාර්යයෙන්ම account balance එකෙන් 105කට වඩා වැඩි ප්‍රමාණයක් හෝ ඒ ආසන්න ප්‍රමාණයකට කැපිටල් එක අප් කරගන්න අවශ්‍ය කරන සිග්නල් මම පළවෙනිදා ඉඳන් අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්නවා මෙන්න මේ බොට්ට අදාළව විතරක්. මතක තියාගන්න manual trading වත් අනිත් බොට්ලට අදාළවත් නෙමෙයි මෙන්න මේ ඔයගලන්ට අද දවසේදී රිලීස් කරන rise and fall 1 minute කියන බොට්ට අදාළව විතරක් අපි අනිවාර්යයෙන්ම සිග්නල් රිලීස් කරනවා. ඔයගලගේ account balance එක අනිවාර්යයෙන්ම 105ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයකට කැපිටල් එක අප් කරගන්න අවශ්‍ය කරන ප්‍රොෆිට් එක ලබා ගන්න අවශ්‍ය කරන සිග්නල් තමයි රිලීස් කරන්නේ. එතකොට මතක තියාගන්න මෙයා අද දවසේදී මෙච්චර අමාරු දවසක් වෙලත් අද දවසේදී මෙයා මාටින්ගේල් ස්ටෙප් 2යි උඩරිම ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට තේරෙනවා හොඳ අප් ට්‍රෙන්ඩ් මාකට් එකක් අපි මෙයාව රන් කරොත් එහෙම මගේ සිග්නල් වලට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මාකට් ඇනලයිස් කරලා වෙන්න පුළුවන්. අප් ට්‍රෙන්ඩ් මාකට් එක රන් කරොත් මෙයාගෙන් කොච්චර දුරට අපිට සාර්ථක වෙන්න පුළුවන්ද කොච්චරක් දුරට අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් තව විශේෂ දෙයක් මට ඔයගලන්ට මෙන්න මේ බොට්ලා ගැන කියන්න ඕන. සමහරක් කට්ටිය හිතන් ඉන්නවා බොට් ට්‍රේඩින් කියන්නේ අපි බොට්ලා ටික ගත්තා අරගෙන හිතුන වෙලාවට රන් කරා හිතුන කැපිටල් දාලා රන් කරා හිතුන ස්ටේක් දාලා රන් කරා අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් කරන්න ඕන අනිවාර්යයෙන්ම ලාභ ලබන්න ඕන මොකද අපි රුපියල් 10000ක් දීලා බොට්ලා අරගෙන තියෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක බොට් ට්‍රේඩින් වලවත් මැනුවල් ට්‍රේඩින් වලවත් කිසිම ට්‍රේඩින් මෙතඩ් එකක් ඇතුලේ ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි දැනගන්න ඕන ඒ බොට්ට අදාළව තියෙන රිස්ක් එක මොන වගේද ඒ බොට්ට අදාළව තියෙන මාටින්ගේල් ස්ටෙප්ස් යනවා නම් ඒ අදාළ ස්ටෙප්ස් මොන තරම් දුරට යනවද සහ ඒ බොට්ව රන් කරන්න අවශ්‍ය කරන මාකට් සිටුේෂන් එක මොන වගේද මෙන්න මේ කාරණා ටික අපි දැනගෙන ඒ ටිකට ගැළපෙන විදිහට රන් කරොත් තමයි ඕනම බොට් කෙනෙක් ප්‍රොෆිට් කරන්නේ. එතකොට අපි උදාහරණයකට ගමුකෝ මාකට් එක මේ වෙලාවේ මාරම විදියට අන්ස්ටේබල් වෙලාවක් කියලා ඩිජිට් පැන යන වෙලාවක්. සමහරක් වෙලාවට ඔයගොල්ලෝ ඩිජිට් ට්‍රේඩින් කරන කට්ටිය නම් දන්නවා නම්බර්ස් අපිට කවුන්ට් කරගන්න බැරි තරම් ස්පීඩ් එකෙන් ඩිජිට් පැන යනවා. ඒ තරම් ස්පීඩ් මාකට් රන් වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ සිටුේෂන් අපිට දකින්න පුළුවන් මාකට් එක ඇතුලේ. ඒ වගේ වෙලාවක ඩිජිට් ට්‍රේඩින් බොට් කෙනෙක් රන් කරයින් පස්සේ අපිට ඒ බොට්ගේ තියෙන විනින් පර්සන්ටේජ් එක අපි බොට්ව රිලීස් කරද්දි තිබ්බ විනින් පර්සන්ටේජ් එක ඒ වෙලාවේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ.
මොකද ඒ රටාව ඒ වෙලාවේ වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් ගත්තොත් එහෙම දැන් මේ වගේ රේන්ජින් මාකට් එකන අසාමාන්‍ය විදියට කැන්ඩල් වල වෙනස්කම් සිද්ධ වෙනවා නම් ඒ කැන්ඩල් පැටර්න් වලට අදාළ විදියට කිසිම දෙයක් නැතුව අසාමාන්‍ය වෙනස්කම් පෙන්වුම් කරන විදිහට මාකට් එක අන්ස්ටේබල් නම් අපි මේ වෙලාවට යම්කිසි ට්‍රෙන්ඩ් එකකට අදාළව රන් කරන්න ඕනේ බොට් කෙනෙක්ව රන් කරලා එයාගේ යන මාටින්ගේල් ස්ටෙප් ප්‍රමාණය වැඩි කියලා බොට්ව අපි මේ නරක බොට් කෙනෙක් විදිහට අයින් කරලා තේරුමක් වෙන්නේ නැහැ. අපි දැනගන්න ඕන මේ බොට්ව මොන සිටුේෂන් වලද රන් කරන්නේ සහ මේ බොට්ව මොන විදිහටද අපි බලා ගන්න ඕන කියන එක ගැන අපි දැනගන්න ඕන. උදාහරණයක් විදිහට දැන් මේ rise and fall බොට් ගත්තොත් එහෙම 195ක ලාභයක් ලැබෙනවනේ අපිට. එතකොට අපි ස්ටේක් එකෙන් 101ක ස්ටේක් එකක් දාලා මේ බොට්ව රන් කරනවා. පළවෙනි ට්‍රේඩ් 5 ප්‍රොෆිට් කරත් පළවෙනි ට්‍රේඩ් 5 මේකේ ප්‍රොෆිට් කරොත් අනිවාර්යෙන්ම අපිට account balance එකෙන් 105ක ප්‍රමාණයක් ඇවිල්ලා ඉවරයි ලාභය විතරක්. මොකද 195ක රිටර්න් එක ගෙවද්දි ස්ටේක් එකෙන් අපිට අනිවාර්යයෙන්ම 101ක ස්ටේක් එකක් දැම්මොත් 101කට ආසන්න ප්‍රමාණයක ලාභයක් ලැබෙනවා. එතකොට 4.5ට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ට්‍රේඩ් 5 ඇතුළත අපි ලබලා ඉවරයි. එතකොට මෙයාගේ ඒ වගේ ලාභයක් ගෙවනවා කියන්නේ ඊට සාපේක්ෂවම අවදානමක් තියෙනවනේ නේද ඒ ස්ට්‍රැටජි එකේ. එතකොට එයාගේ මාටින්ගේල් යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. සමහර වෙලාවට මාටින්ගේල් ස්ටෙප් 2ක් යන්න පුළුවන් කියලා කියමුකෝ. මෙයාගේ මැක්සිමම් යන්නේ මාටින්ගේල් ස්ටෙප් 2යි කියලා කියමුකෝ අපි. එතකොට මේ මාටින්ගේල් ස්ටෙප් 2 යද්දී ස්ටේක් එක 101ක් දැම්මොත් ඊළඟ එකේ 102ක් යනවා. ඊළඟ එකේ 104ක් යනවා. එතකොට 104යි 102යි 101යි. එතකොට 107ක ප්‍රමාණයක් අවදානමට ලක් වෙනවා මේ බොට්ව රන් කරද්දී. එතකොට ඒ අවදානමට ලක් කරන මුදල අපිට යම්කිසි විදිහකින් අහිමි වීමක් සිද්ධ වුණොත් මාටින්ගේල් ස්ටෙප් 3ම ලොස්ට් වුණොත් අපිට ආව රිකවර් කරගන්න ක්‍රමයක් තියෙනවද? එහෙම නැත්නම් රිකවර් කරගන්න අවශ්‍ය කරන කැපිටල් එකක් අපි ළඟ තියෙනවද කියලා අපි දැනගෙන ඉන්න ඕන. දැන් ඔන්න 101න් ස්ටේක් දැම්මොත් එහෙම තමයි ඒ වගේ ප්‍රමාණයකට අපිට 107කින් මේක නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. අපේ ළමයි මොකද කරන්නේ? එකපාර ලාභ ලබන්න බලාගෙන 125ක විතර ස්ටේක් එකක් දානවා. පළවෙනි ට්‍රේඩ් එකට 125යි, මාටින්ගේල් වැටුනම දෙවෙනි ට්‍රේඩ් එකට කීයද එතකොට? 150යි, ඊළඟ ට්‍රේඩ් එකට 100යි. එතකොට එහෙම යද්දී 175ක් තියෙන්න ඕන අපිට කැපිටල් එක ට්‍රේඩ් කරන්න. එහෙම වුණාම මොකද වෙන්නේ? පළවෙනි එක ඩොලර් 25කින් දැම්මම ලොස් එකක් යනවා. ඒක රිකවර් කරගන්න ඩොලර් 50කින් ට්‍රේඩ් එකක් දානවා. ඒකත් ලොස් යනවා. අන්න ඊළඟ මාටින්ගේල් එකට යන්න කැපිටල් එකක් නැහැ අපි ගාව. අපි ගාව තියෙන්නේ ඩොලර් 100යි. හැබැයි ඩොලර් 75ම ට්‍රේඩ් දෙකකින් ලොස්ට් වෙලා. එතකොට account එක wash වෙන්න පුළුවන්. එතකොට ඒකේ වැරද්ද අදාළ ස්ටේක් එක සෙටප් කරපු කෙනාගේද එහෙම නැත්නම් බොට්ගේද? බොට් මොන වගේ කෙනෙක්ද කියලා අඳුරගෙන ඒකට ගැළපෙන විදිහට රන් කරන එක අපි අතේ තියෙන රාජකාරියක්. ඉතින් ඒක ගැන ඕගොල්ලන්ට අවබෝධයක් ලබා ගන්න තමයි මේ බොට්ලා 19 දෙනාම ලබා දෙනකොට අපි ඕගොල්ලන්ට මේ බොට්ලා ගැන කියලා දෙන මේ ඩිරෙව් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක ගැන කියලා දෙන සම්පූර්ණ බොට් ට්‍රේඩින් කෝස් එකක්ම ෆ්‍රී ඕගොල්ලන්ට දෙන්නේ. ඉතින් ඒක නිසා මම ආරාධනා කරනවා ඒක බලන්න, ඒක ඉගෙන ගන්න, ඒක හොඳට රීඩ් කරන්න. ඒකේ තියෙන දේවල් මොන වගේද, ඒකේ දීලා තියෙන උපදේශ මොන වගේද, ඒ බොට් ගේම් බොට්ට වෙන වෙනම අපි එකතු කරලා තියෙන උපදේශ මොන වගේද කියන එක පිළිබඳව හොඳ අවධානයක් යොමු කරන්න. ඒ වගේම තමයි තමන්ට මාකට් සිටුේෂන් එක අයිඩෙන්ටිෆයි කරගන්න, එහෙම නැත්නම් රීඩ් කරගන්න බැරි නම්, ඒ තරම් දැනුමක් ඔයාට නැත්තම් ඔයා චුට්ටක් ඉවසලා අපි දෙන සිග්නල් වලට විතරක් ට්‍රේඩ් කරන්න. එතකොට ඔයාට අපි ඒ සිග්නල් එකක් රිලීස් කරද්දී ඔයා චුට්ටක් මාකට් එක ඕපන් කරගෙන බලන්න මේ මිනිස්සු මොන වගේ කන්ෆර්මේෂන් උඩද අපිට සිග්නල් එකක් දීලා තියෙන්නේ. අන්න ඔයාට ඒ වෙලාවේ ලයිව් අප්ඩේට් එකක් ගන්න පුළුවන්. මෙයාලා මෙන්න මේ දේවල් බලලා තමයි සිග්නල් එක රිලීස් කරන්න ඇත්තේ. ඊළඟ දවසෙත් බලනවා. ඔහොම දවස් 10ක් 15ක් බලාගෙන යනකොට ඔයාට අහු වෙනවා අපි සිග්නල් දෙන්නේ මොන වගේ දේවල් මත, එහෙම නැත්නම් මොන වගේ කන්ෆර්මේෂන්ස් උඩද අපි ඔයාලට සිග්නල් එකක් රිලීස් කරන්න කියලා. එතකොට ඊට පස්සේ ඔයාට ඒ අවබෝධයත් එක්ක ඒ ලයිව් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාට පුළුවන් මාකට් එකේ ඒ වගේ සිටුේෂන් එකක් ආවයින් පස්සේ ඩෙමෝ එකේ රන් කරලා බලන්න. ඔයාට පුළුවන් ඒ වගේ මාකට් සිටුේෂන් එකක් ආවයින් පස්සේ
පොඩි ස්ටේක් එකක් දාලා රන් කරලා බලන්න. අන්න ටික ඔයා අල්ල ගන්නවා මාකට් එකේ බොට්ව රන් කරන්න ඕන මොන විදියටද කියන එක පිළිබඳව. ඒක අල්ලගත්තයින් පස්සේ අන්න ඔයාට තනියම ගේමක් ගහගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් එතකන් ඔයා හෙමීට ස්ටෙප් බයි ස්ටෙප් මේ ගමන ආවනම් හොඳටම ඇති. දැන් උදාහරණයකට හිතන්නකෝ ඩොලර් 100ක් දාගත්ත කෙනාට අපි දෙන මේ එක සිග්නල් එකකින් ඩොලර් 5ක් විතර ලාභ ලබා ගන්න පුළුවන් නේ. එතකොට ඩොලර් 5ක් කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 1500ක් විතර ප්‍රමාණයක්. ඉතින් දවසකට රුපියල් 1500 ගානේ අපි දවස් 20ක් වැඩ කරත් නේද? අපිට සාමාන්‍ය මාසෙකට රුපියල් 30000ක් විතර එතනදී අපිට ලබා ගන්න පුළුවන්. එතකොට ඒ දේවල් වලට සල්ලි වැය වෙන්නේ නැහැ. මොකද අපි ෆ්‍රී නේ සිග්නල් එක ඔයාලට දෙන්නේ. එතකොට ඒ ෆ්‍රී දෙන සිග්නල් එකට ඔයාලට රුපියල් 30000ක් විතර මාසෙකට හොයා ගන්න පුළුවන්. ඒ 30000 හොයා ගන්න ගමන්ම ඔයාට අර මාකට් සිටුේෂන් පිළිබඳව හොඳ අවබෝධයක් ලයිව් එක්ස්පීරියන්ස් එකක් ඔයාට ලබා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අපෙන් ඕගලන්ට හම්බෙන්නේ. ඉතින් එතකොට ඔයාලා මේ බොට් ට්‍රේඩින් සර්විස් එක පර්චේස් කරලා තියෙන කෙනෙක් නම් ඔයාට බය වෙන්න කාරණයක් ඇත්තෙම නෑ අපි දෙන සිග්නල් වලට බොට් ලව රන් කරන්න. මොකද අපි මාකට් සිටුේෂන් එක හරියටම බලලා තමයි බොට් ට්‍රේඩින් වල සිග්නල් දෙන්නේ. එතකොට මේ වෙනකන් අපි බොට් ට්‍රේඩින් වල දීපු කිසිම සිග්නල් එකක් අද වෙද්දි ලොස්ට් වෙලා නැහැ. ඒ වගේම තමයි අද වෙද්දි බොට් ට්‍රේඩින් වල දීපු කිසිම සිග්නල් එකක අපි ලොස්ට් එකකින් බොට්ව ස්ටොප් කරලත් නැහැ. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම බොට් කෙනෙක්ව රන් කරයින් පස්සේ අනිවාර්යයෙන්ම ලාභයක් එක්ක තමයි ඒ බොට්ව ස්ටොප් කරන්නේ. ඉතින් ආරාධනා කරනවා ඔයගොල්ලන්ට අපේ ෆ්‍රී සිග්නල් කමියුනිටි එකට යන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඇටච් කරලා තියෙනවා අපේ ෆ්‍රී සිග්නල් කමියුනිටි එකේ link එක. තාමත් join වෙච්ච නැති කෙනෙක් නම් ගිහිල්ලා බලන්න. ඒකට අපි ප්‍රීමියම් එකේ දාපු සිග්නල් වලට ලැබ ප්‍රොෆිට් එක මොන වගේද කියලා ෂෙයා කරගෙන තියෙනවා ඔයගොල්ලොත් එක්ක. ඒ දේවල් බලන්න. ඉතින් ඔයා තවමත් බොට් ට්‍රේඩින් සර්විස් එක පර්චේස් කරපු නැති කෙනෙක් නම් මෙන්න මේ අපි පළවෙනිදා ඉඳන් සිග්නල් දෙන මෙන්න මේ බොට් ට්‍රේඩින් සර්විස් එකත් පර්චේස් කරලා පළවෙනි දින සිග්නල් දෙන මෙන්න මේ බොට්ව ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඊළඟ දවසේ ඉඳන් අපි වැඩ ටික කරගෙන යමු. ඉතින් එහෙනම් මේ මතක් කිරීමත් එක්ක තවත් සිග්නල් දෙන්න පුළුවන් හොඳ ප්‍රොෆිටබල් බොට්ලා ටිකක් ඉස්සරහටත් අරන් එන්න. ඒ වගේම තමයි අපි ඉස්සරහට තවත් ලොකු වෙනස්කම් කීපයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් ඉස්සරහට මතක් කරන්න පුළුවන් නම් ගෙස් කරගෙන යන්න. අපි එහෙනම් අදට ගිහිල්ලා එන්න මොනවාද වෙන්න ඕන කියන එක ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ මැසේජ් එකක් දාගෙන යන්න. තව කෙනෙක්ට දකින්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඒ වගේම තමයි අපි ඕගොල්ලොත් එක්ක දිගටම ට්‍රේඩින් වලින් රැඳිලා ඉන්නවා. අපෙන් අවශ්‍ය මොනවද කියන එකත් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජයම වේවා.